ඒ ඒ එයා කල්පනාවක්. යද ගියා ගමනක්. කොලන්නේ කරන්නේ. අපි අද ගියා ලංකාවේ රසට කන්න තැනකට. අදනේ මේ ඇක්චුවලි දෙවෙනි දවසේ වීඩියෝ කරන්න දෙවෙනි දවසෙත් බැරි වුණා මොකෝ එච්චරට ක්‍රවුඩඩ්. නෑ අයියා. ගොඩක් ක්‍රවුඩඩ්. මම මෙතනින් පොඩි පික්ස් ටිකක් දාන්නම්. ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ටැග් කරන්න. ආයෙ ගියොත් ගොඩක් අය ගිහිල්ලා ඇති. මං කියන්නේ අපි දෙන්න පරණ සැන මේ අපි වගේ ආපු ගමන් කට්ටිය න මේ පැත්තට අලුත් න කීයද ටැක්සි ෆෙයාර් එක? අපේ තැන ඉඳන් වෙනස් නේ. ඔව් අපි ඉන්න තැන ඉඳන් ටැක්සි ෆෙයාර් එක වෙනස්. ඔව් එකයි. but good. hi. මොනවද? දැන් අපි මූව් වෙලා දවස් 4ක් 5ක් මම හිතන්නේ. ඉතින් sort of researching මොනවද කඩ කොහෙන්ද කන්න පුළුවන් කොහෙද ඇවිදින්න පුළුවන් මොනවද තියෙන්නේ ලොකුට ප්‍රශ්න තියෙනවා. try to sort it out and yeah wifi ගන්න බලන් ඉන්න කෙනෙක් නා අපි wifi ගත්ත කොහොමද කියලා මේකට ඇඩ් කරන්න. දැන් ඔයාලට ඒක බලන්න පුළුවන්. අපි ගත්තා wifi එක. මන් නෙමෙයි මේ තියෙන්නේ ඒක. මන් දන්නේ ඒක තමයි ඉස්සර කරා. දැන් ඒක ගන්න එළියට. මේ මනන්ත ස්ටිකර් එකකුත් තියෙනවා. ඒක නල්ලේ ගහ ගන්න ඕනේ මාසියක් යනකම්. නැත්තම් වස් වදිනවා. ළඟට මොකක්ද හේකුත් තියෙනවා. බස් එකකුත් තියෙනවා මට. මෙන්න බස් එකක් තියෙනවා. හොඳයි. මේක චාර්ජර් එක. මේ වෝටර් ෆිල්ටර් එකක් වගේ. කහ පාට මට දිරවන්නේ නැති පාට. කවන්නේ wifi දිරවන. එනවා ඔය ටික තමයි තියෙන්නේ. මේක තමයි SIM එක. අපේ නම් yeah. If any update, we will tag in this weekly vlog. Very small update. අයියා මොකද ගන්නේ? මොකද ඒකට කියන්නේ? අයියා ගන්නවා IKEA membership එක. හරියට හැමදාම එනවා වගේ. මේ මොකද? IKEA එකෙන් ඔයාලා ඇවිල්ලා කනවා නම් මෙහෙනම් ඉන්නේ අනිවාර්යෙන් ඉස්සෙල්ලා main course එක ගන්න නේ. ඉස්සෙල්ලා main course එක අරගෙන ඊට පස්සේ අනිත් dishes select කරගන්න. නැත්නම් ඔයාලගේ bill එක යනවා. Yeah, that's it. ඉතින් අපි මේ shopping කරනවානේ මේ පොඩක් දී රෝම්. අපි ආවා ලංකාවේ මොනවාද? ලොඳ බොන්න. කුරුම්බබු. කුරුම්බ බොන්න. අපි ඉන්නේ සුන්දර සලාලා. බරු කියනවා. වල වගේ පැත්තක. ඒකයි. ඊළ ඉවර කරන්න දුන්නේ. හරි. how far ඔයාට කොහමද? Yeah, I order. how far ඔයාට කොහමද? මේ කියන්නේ මේ අලුත් පැත්තකට හොයාගේ. හොඳයි. මොනවාද අපි එක්ස්පීරියන්ස් කරේ? දැන් මම එදා ෂෙයා කරා. කරේනේ කෑව බිව්ව නිදිය ගත්තා. වැඩට ගියා. ආයි නැගිට්ට කෑව බිව්ව නිදිය ගත්තා. වැඩට ගියා. ඊට තමයි අපි බලන්නේ. හෙට පොඩ්ඩක් ඇවිදිනවා ලොකුවට. හෙට ඒකත් එක්කම අපි අප්ලෝඩ් කරනනේ. ඊට පස්සේ අපිට පුළුවන් නම් කී හරි දාන්න අපේ account එකට. මේ අපි subscribe කරන්නේ නැතුව හොරෙන් බලන කට්ටියට කියන්න දෙයක් තියෙනවකෝනේ. කියන්නේ කිසිම දෙයක් නැහැ. හෙන ගහන්න ඕනේ වෙහි නැති එක. ඒව කියන්නේ පානේ. මොකද ඔයාලට එයාලට කියන්න තියෙන්නේ? මම මොකක් කියන්නේ? අපිට කීයක් හරි දාන්න කියලා තමයි කියන්නේ. හරි. මේ හැරෙව්වාම මේක පේනවා. එක්ක මූට ට්‍රැක්ද එක්ක මට ට්‍රැක්.
ඔයාට කොහොමද ටැග් කියලා අපේ කට්ටිය ඔක්කොම දන්නවා දැන්. හරි එයා මේ Google Map එකත් එක්ක සෑහෙන ප්‍රශ්නයක්. අන්නේ නබඩි. හරි බලමු. නබඩි. Okay, thank you. බොමුද කුරුම්බ ගෙඩියක් නේ? නෑ කුරුම්බ කප් එක. හොඳයි. සුපිරිය. ඇත්තටද? නැත්නම් පොල් කිරි බොනවා වගේ. හරි. බලමු. බරු ඒක 아무තු මාතල්ලක් තියෙනවා. දැන් මම බීලා බලන්න යන්නේ. මේකේ මේ නේද බොටල් එක නම් සෙට් වෙන්නේ නැහැ. සුපර් මාකට් වල දෙන්නේ. රසයි. කුඩුව වුණා ඒක. අනුර කුමාරට කියන්නේ වෙයි. කුඩුව වුණා න ะ. හොඳයි. සුරංගනී පයිනැපල්, සුරංගනී මැංගෝ, සුරංගනී ඔරේන්ජ්, සුරංගනී පැෂන්. සුරංගනී මේවා sugar cane. Not bad. හැබැයි මගේ මට නම් සෙට්. මේක ලංකාවේ පැරණි බීම. හැබැයි මම to be honest not the cup of my හරිද? කුරුම්බයක් බොමින් සිටියා. හරිනේ සිංහල. කුරුම්බයක් බොමින් සිටියා. මේ පැත්ත ගැන කියනවා නම් පළවෙනිම දවසේ නම් හිතුවේ හට් එක්ස්පෙන්සිව් කියලානේ. එහෙම හිතුවා. එක්ස්පෙන්සිව්. ඔව්. sort of expensive අපි හිටපු පැත්තට වැඩිය. එතකොට shops උත් ගොඩක් ඉක්මනට වහනවානේ. shops උත් මාර ඉක්මනට වහනවා. හැබැයි පොඩ්ඩක් 36 මිනිත් විතර walk එකක් දුන්නොත් shops හොයාගන්න පුළුවන් ගණන් අඩුවට. නේ? හරිනේ කියන එක. මම පැය භාගයක් පැයකමාරක් විතර ඇවිද්දොත් ටවුන් එකකින් එළියට එතකොට shops තියෙනවා. තේ කඩ තියෙන දේ ඔක්කොම ටික තියෙනවා. and හොඳම දේ අපිට නම් සතුටුම දේ ලංකාවේ කෑම කඩයක් හම්බුණා. නේ? මේ ඉන්න කට්ටිය දන්නද මම ඊයේත් කිව්වා. ඒක තමයි සතුටුම දේ. සහ මේ වගේ fresh juices තියෙනවා. without sugar හොඳටම fresh juices තියෙනවා. healthy foods තියෙනනේ. අයියෝ මාව ගෙදර ගිහින් දාන්න අයියෝ. බලමු හෙට උදේට recap එකත් එක්කම upload කරන්න. this is one week vlog. එතකොට අපේ vlogs බලන්නවා very first time නම් අපි මොනවද share කරන්නේ? නිකන් ඔයාලට කියන්න බලන්න මේක guidance for living Oman කියලා. මෙහි ජීවත් වෙනකොට ශ්‍රී ලංකන්ස්ලට අවශ්‍ය guidance එක ලබා ගන්න පුළුවන් නේ. බඩු ගන්න කොහෙන්ද? කොහොමද දේවල් කරගන්නේ? වගේ ගොඩක් දේවල් අපි share කරමු. ඉතින් අනිවාර්යෙන් අමතක නොකර subscribe කරන්න.